හැමදාම හදන චිකන් එක මෙන්න මේ විදියටත් හදලා බලන්න. කපාගෙන සෝදාගනිපු චිකන් එකට ලුණු, ගම්මිරිස්, කහ එකතු කරලා හොඳට කවලම් කරලා ඊට පස්සේ වතුර බොහොම පොඩ්ඩක් දාලා තමයි මම මේක තැම්බෙන්න ලිපේ තියාගන්නේ. කහ ලුණු ඒව එකතු කරාට පස්සේ මේක විනාඩි 30ක් විතර මැරිනේට් වෙන්න තියලා තැම්බෙන්න තියනවා නම් තවත් හොඳයි. මේ වෙලාව වෙනකොට චිකන් එක මට අවශ්‍ය ගානට හොඳට තැම්බිලා. ඊට පස්සේ චිකන් ටිකයි වතුර ටිකයි වෙන් කරගන්න තමයි තියෙන්නේ. තඹගනිපු චිකන් ටික මම මේ විදියට එයා ෆ්‍රයි එකට දාලා ෆ්‍රයි කරගන්න තමයි හදන්නේ. එයා ෆ්‍රයි එකක් නැති කෙනෙක්ට පුළුවන් පෑන් එකකට තෙල් ටිකක් එකතු කරලා මේ චිකන් ටික ෆ්‍රයි කරගන්න. චිකන් තඹපු වතුර ටිකත් පොඩ්ඩක් පැත්තකින් තියාගෙන ඊට පස්සේ අපි මේක උයා ගන්න තමයි හදන්නේ. භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරලා ඊට පස්සේ මම එකතු කරේ තලාගනිපු ඉඟුරු සුදුලුණු. ඉඟුරු සුදුලුණු එකට මම එන්සල් කරාපු නැටිත් දාලා තමයි තිබුණේ. ඊට පස්සේ අමු මිරිස්, ලූණු, රම්පේ, කඩපිංච මේ ඔක්කොම එකතු කරලා ඊළඟට මම එකතු කරනවා බෙදපු 3-5 මිරිස් කුඩු වගේම ගම් මිරිස් ටික. මේ ටික පොඩි වෙලාවක් තෙලෙන් ටෙම්පරාදු වුණාට පස්සේ මම එකතු කරගත්තේ චිකන් තඹපු වතුර. ඒ ටික එකතු කරගෙන ටික වෙලාවකට පස්සේ මම කලින් ෆ්‍රයි කරගෙන තියාගන්නපු චිකන් ටික තමයි මේකට එකතු කරන්නේ. චිකන් ටිකත් ඒ හොදි ටිකේ හොඳට කවලම් කරලා ඊට පස්සේ ඉතින් මේ ටික ඔක්කොම හොඳට උතුරනකම් ලිපේ තියාගන්න තමයි තියෙන්නේ. හොදි ටික උතුරගෙන එනකොට මම මේකට තක්කාලි වගේම කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරා. ඒ ටික එකතු කරලා පොඩි වෙලාවකින් ලිප ඔෆ් කරලා ලිප උඩ එහෙමම චිකන් එක තියාගත්තා. ටික වෙලාවකට පස්සේ බැලුවම අපේ චිකන් එක මෙන්න මේ විදියට තමයි පේන්නේ. අපේ ගෙදර අය චිකන් හොදි කන්න කැමති නිසා මම චිකන් එක හොදි ටිකක් තියෙන තමයි උයාගත්තේ. හොදි කන්න කැමති කෙනෙක් නම් තව ටිකක් මේක ලිපේ හින්දලා ගන්න පුළුවන්. චිකන් එක උයාගෙන මෙන්න මේ බත් එකත් එක්ක තමයි කෑවේ. ඉතින් ඔයාලත් හැදුවොත් ඔන්න මටත් කියන්න. ගිහින් එන්නම්.